අපේ යාළුවෝ දන්නවත් දන්නේ සිංහල වචන 10ක් 2025 කියන්නේ මේ වසරේ ඉංග්‍රීසි ඔක්ස්ෆර්ඩ් එකට ඇතුළත් වුණා. ඒවා සිංහල ඉංග්‍රීසි වචන සමානයි. There are 10 Sinhala words that have been included in the Oxford Dictionary. දැන් මේ වචන 10 සිංහල ඉංග්‍රීසියෙන් එක විදිහට භාවිතා කරන්නේ. පළවෙනි එක අපිට ගන්න පුළුවන් කිරිබත් කියලා. දැන් කිරිබත් කියන එකට අපි හදලා තිබුණ වචනේ තමයි milk rice කියලා. milk rice දැන් භාවිතා කරනවා කිරිබත් කියලා. නම්බර් 2 එකට ගන්න පුළුවන් කොත්තු රොටි කියලා. කොත්තු රොටි. ඒකත් දැන් ඉංග්‍රීසි වලින් කියන්නේ කොත්තු රොටි කියලා. නම්බර් 3 වටලප්පම්. වටලප්පම් කියන එක දැන් වටලප්පම් කියලාම තමයි ගන්නෙ අපි. ඒ වගේම නම්බර් 4 එකට ගන්නවා මැල්ලුම් කියලා. මැල්ලුම් කියලා ගන්න එකට අපි ඉස්සර භාවිතා කරා dry curry කියලා. dry කියන්නේ වේරලනවා, curry කියන්නේ ව්‍යංජනය. dry curry. දැන් නමුත් මැල්ලුම් කියලාමයි භාවිතා කරන්නේ. නම්බර් 5 එකට ගන්නවා අවුරුදු කියලා. අවුරුදු එකක් දැන් ඉංග්‍රීසි වලින්ත් අවුරුදු කියලා භාවිතා කරන්න පුළුවන්, ගැටලුවක් නැහැ. නමුත් new year කියන වර්ඩ් එකච්චයි ඒත් අලුත් අවුරුද්ද කියලානේ භාවිතා කරන්නේ. ඒ නිසා නම්බර් 6 එකේ තියෙනවා වලව්ව කියලා. වලව්ව අපේ ට්‍රැඩිෂනල් head house වගේ තිබෙන ගම් වල වලව්ව. ඒකට manor house කියලා ඉස්සර භාවිතා කරා. ඊට අමතරව කිව්වා country house කියලා. ඒ විදිහට. දැන් ඒකට අපි කියන්නේ වලව්ව කියලාම තමයි. නම්බර් 7 එකේ තියෙන ඔසරි කියලා. ඔසරි කියන්නේ our traditional saree. අපේ සම්ප්‍රදායික සාරිය. ඒකට අපි දැන් ඔසරි කියන එක ඉංග්‍රීසි වලින් ඒ විදිහටම භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව නම්බර් 8 එකේ තියෙනවා බයිලා කියලා. බයිලා කියන්නේ අපිට ආවේනිකුණ සංගීත කාණ්ඩයක්. බයිලා. දැන් බයිලා කියන එක ඉංග්‍රීසි වලින් බයිලා කියලා භාවිතා කරන්න පුළුවන්. ඒක දැන් බයිලා කියන එක අපි සිංහලේ හරි ලස්සනට භාවිතා කරනවා බයිලා ගහන්න එපා කියලා. අර කයිවාරු ගහනවා කියලා කියන්නේ ඒකට හරි ලස්සනට භාවිතා කරනවා. ඊළඟ නම්බර් 9 එකේ අපි භාවිතා කරන්න පුළුවන් පැපරේ කියලා. පැපරේ කියන එකටත් අපිට ආවෙනික වෙන එකක් හරි ලස්සනයි. බිග් මැච් එකේම තියෙන කාලේට භාවිතා කරනවා. කොළඹ පැත්තේ around Colombo area පම් 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 පාංගගා ඒ විදිහට භාවිතා කරනවා. ඊට අමතරව අවසාන නම්බර් 10 එකට අපිට ගන්න පුළුවන් අවසානව ඇස්වැද්දුමයිස් කියලා. ඇස්වැද්දුමයිස් කියන්නේ අස්වද්දනවා. ඔය අස්වද්දනවා කියන එක බණ්ඩාරනායක මහත්තයාගෙන් ඒ කියන්නේ 1956 බණ්ඩාරනායක මහත්තයා බලයට ආවට පස්සේ පාර්ලිමේන්තුව එක දවසක් අමතනකොට අස්වද්දනවා කියන වචනේ ඉංග්‍රීසි වලින් අමතක වෙලා ඇස්වැද්දුමයිස් කියලා දාලා කතා කරා කියලා මම ඉගෙනගෙන ඉතින් අපේ ගුරුවරයාගෙන්. ඉතින් මේ අර ටිල් කියලා කියන්නේ TILL ටිල් අස්වද්දනවා. ඒකට තමයි මේ ඇස්වැද්දුමයිස් කියන එක ඇවිල්ලා තියෙන වර්ඩ් එක. ඉස්සර නිවුස් පේපර්ස් වලත් ඒක භාවිතා වුණාලු. දැන් නම් කොහොමද කියලා දන්නේ නැහැ. ඉතින් ওই විදිහට තමයි ඔය those are the 10 Sinhala words that have been included in the Oxford Dictionary. මේ වචන 10 තමයි දැනට ඇතුළත් කරලා තියෙන 2025. මේ ගැන අපි දැනගත්තට බෑ අපි දරුවන්ටත් කියා දෙන්න ඕනේ ඉදිරියේදී question competition වල ඒ කියන්නේ quiz competitions වල ඊටන් ඉස්කෝල වල අහන්නත් පුළුවන්. ප්‍රශ්න විචාරාත්මක තරඟවලදී. ඒකින්ද අපි දරුවොත් දැනුවත් කරමු මේ සම්බන්ධව.